අනේ තියන්න. තියන්න. ඔය මේක නවත්තමු. අපි අක්ක නැත්තම් පව්. හලෝ කොහොමද? ඔන්න කාලෙකට පස්සේ මට හිතුණා බ්ලොග් එකක් කරන්න. උදේ නැගිට ගමන් මට නිකන් මතක් වුණා අද බ්ලොග් එකක් කරොත් හොඳයිද කියලා. ඉතින් මම පටන් ගත්තා. කොහොමද ළමයි? ඔන්න ඔයාලා ආයෙත් සාදරයෙන් පිළිගන්නවා මගේ චූටි YouTube channel එකට. ඔන්න ඉතින් අප්‍රේල් 14 වෙනිදා අපේ ගෙදර අවුරුදු සමරපු විදිහ මොනවද අපි කරේ කියන එක බලන්න තමයි අද මම ඔයාලව එක්කගෙන යන්නේ. මම මේ හොගාලා කියාගෙන යන්නේ අද මට කරන්න තියෙන වැඩ ටික. කොහොම හරි ඊයේ අම්මා කැවුම් කුකිස් හදනකන් අක්කයි මමයි කේක් එකක් හැදුවා. ඉතින් ඒක අයිසිං කරන එක තමයි අද මට තියෙන වැඩේ. මම මේ කේක් එක හද ඉන්න වෙලාවේ අපිට අවුරුදුත් උදා වුණා. රතිඥ වලින් තමයි ඉතින් ඒක හොයාගත්තේ නා. අපේ අක්කට මොන වැඩේ බැරි වුණත් උපදෙස් දෙන වැඩේ නම් හොඳට කරන්න පුළුවන්. ඉතින් යා මෙතනදිත් ඒ වැඩේ නම් හරියටම කරලා දෙනවා. ඔයාලට තව ටිකකින් බලා ගන්නත් පුළුවන් වෙයි. අපි චූටි කාලෙම අපේ අම්මා අක්කටයි මටයි චූටි කොට්ට දෙකක් හදලා දීලා තිබුණා. තිබුණා නෙමෙයි දැනටත් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් නෙමෙයි අපි දිනට දැන් 3ක් විතර තියෙනවා. මොකද අක්කට බෝඩිමට එකක් ඕනේ, මට හොස්ටල් එකට එකක් ඕනේ, ගෙදර ආවම එකක් ඕනේ. ඉතින් එයාගේකට වැඩි මගේ එකට තමයි හැමදාම පොරකන්නේ. මට මේවා කායි කරගෙනවා. ඔය මේක නවත්තමු. අපි අක්ක නැත්තම් පව්. ඔන්න දැක්ක නේද අපේ අක්කගේ වැඩ. අයිසිං එක හදාගන්න බැරි වුණාට එයා නම් කරගෙනවා. අපි අද හවසට ගමේ අම්මලගේ ගෙදර යනවා. ඒ කියන්නේ අපේ අම්මගේ අම්මා. ඉතින් ඒ යන හින්දා අපි ඊයේ කේක් දෙකක්ම හැදුවා. මේ අවුදව කරන්න කියලා තියෙන වීඩියෝ එක දාන්න. දුවේ මස් කරේ ඔය ආච්චිද? ආච්චි නෙමෙයි. මෙහි නාටි යස් කරේ. මම යස් කරේ මෙයාට මේ ඔයාලට මං කලින් කියලා තියෙනවානේ අපේ අම්මා තමයි අක්කගේ මගේ ඇඳුම් ගොඩක් මහන්නේ. ඉතින් මම මේ කේක් එක අයිසිං කරනකන් අම්මා අක්කටයි මටයි අවුරුද්දට දින ගවුම් දෙකක් මැහුවා. මම මේ ඇඳන් ඉන්නේ අන්නේ ගවුම තමයි. නොනගතේ කියලා නෑ ළමයි. මට මේ සැරේ අනුභව නැගතරත් කලින්ම කාලා බේත් බොන්න සිද්ධ වුණා. ඔන්න ඉතින් ලිපගිනි මෙලවීමේ නැකත උදා වුණා. අම්මා හැමදේම ලෑස්ති කරලා දුන්නට පස්සේ අක්කයි මමයි තමයි කිරි ඉදිරියුවේ. ඊට පස්සේ ඉතින් මම මේ හොගාලා ලෑස්ති වුණේ අපි කැමතිම නැකතට ආහාර අනුභවයයි ගනුදෙනු කිරීමයි. අමතකුණානේ වැඩ ඇල්ලීමක් තියෙනවා. ඉතින් හැම අවුරුද්දකම වගේ මේ සැරෙත් අප්පච්චි අම්මයි ගනුදෙනු කරාට පස්සේ අක්කයි මමයි ගනුදෙනු කරා. අවුරුදු කාලෙට තමා ළමයි මට හිතෙන්නේ පවුලේ පොඩි එක්කෙනා වෙන එක කොච්චර වාසිද කියලා. ඔයාලා බලාගෙන ඉන්නකෝ මට කොච්චර වාසිදායකද කියලා මේ අවුරුද්ද. සමහර විට මං වගේම ඔයාලත් එහෙම නැත්නම් ඔයාලගේ නංගිලා මල්ලිලා හරි පවුලේ හැමෝගෙම තෑගි හම්බෙන වාසනාවන්තය වෙන්න ඇති.
මේ සැරේ ගොඩක් චාරිත්‍ර කරන්න තිබුණේ දකුණු දිශාව බලාගෙනනේ. ඉතින් අපේ අම්මා තමයි අපි තුන්දෙනාටම මුලින්ම නැකතට කිරිබත් කවන්නේ. ඔන්න දැන් තමා වැදගත්ම වැඩේ කරන්න යන්නේ. අපේ විදිහට කියනවා නම් මේක තමයි තෑගි බලන නැකත. ඔන්න ඉතින් ඔයාලම බලාගන්නකො ගෙදර පොඩි එක්කෙනා වුණාම එයාගේ අවුරුද්ද මොන වගේද කියලා. අපේ අක්කා කිව්ව විදිහට නම් මගේ තව එක තෑග්ගක් වෙච්ච ස්ටෙතස්කෝප් එකේ කවර් එක තාම මග එන ගමන්ලු. අන්න දැන් ඔයාලට තේරුණා නේද මං ඉතින් කැමතිම තෑග්ග මොකක්ද කියලා. ඒක නම් මර්ම අයිටම් එක. ෂා. එවජුඩ. එවජුඩ. ඒක ලස්සනයි. මම ෆෝන් එකේ පාටේද. ඒක. ෂා. කැටයන් තෝගේ අයියේ. Thank you. ඔන්න ඉතින් ඒ වැඩ ඔක්කොම ඉවර වෙලා අපි 4 දෙනාම කෑම කෑවා. මේ ඉන්නේ අපේ අවුරුදු කුමාරයා. ඔන්න බලන්නකෝ දෙයාගේ කෝලන් ටික. අපේ අපච්චි අසනීපෙන් ඉන්න නිසා වැඩි එළියට යන්න සෙනග ඉන්න තැන්වලට යන්න එහෙම හොඳ නැහැ. අන්න ඒකයි ඉතින් අපි මේ සැරේ ගමේ අම්මලා ගෙදර විතරක් යන්නේ. අපි ගෙදරින් පිටත් වෙනකොට වෙලාව 3:30 වගේ වෙලා තිබුණා.
නිවාඩු කාලයක් එන්න ඕනේ අපි හැමෝම එකට එකතු වෙන්න. ඉතින් අවුරුදු නිවාඩුව කියන්නේ අන්න ඒ වගේ ලස්සන කාලයක්. ඒක නෙමෙයි ළමයි ප්‍රශ්නේ. එහෙ ගිහින් කට්ටියත් එක්ක කතා කරන්න ගත්තට පස්සේ මට vlog එකට දාන්න වීඩියෝ එකක් ගන්නත් අමතක වුණා. ඔන්න ඉතින් අවුරුදු දවසක් ගෙවලා අපි ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ඉතින් මේ වගේම ආයෙත් දවසක හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. බයි. මං හරිනි දිසානායක.